අපිට ඊමේල් පාස්වර්ඩ් දාලා ඇප් එකට ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන items section එක. මෙතනින් අලුත් item එකක් හදන්න පුළුවන් shortcut to new item. මේ item section එකේ stock එක manage වෙනවා. ඒ වගේම barcode print කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන post එක. මෙතන මේ වගේ item add කරන්න පුළුවන් bill එකට. ඊට පස්සේ bill එක print කරගන්න පුළුවන්. මේ විදිහට ඊට පස්සේ මෙතන bills ටික පෙන්නනවා date range එකට අදාළව. මෙතන payment වල summary එකක් පෙන්නනවා profit එකත් එක්ක. ඊට පස්සේ මෙතනින් view bill items බලා ගන්න පුළුවන්. මේ reports වලට අමතරව ඔයාලටම අවශ්‍ය customize reports ඕන නම් ඒවත් හදලා දෙන්න පුළුවන්. මේ features වලට අමතරව තව extra features ඕන නම් ඒවත් හදලා දෙන්න පුළුවන්. මෙතන users section එක. මෙතන multiple users create කරන්න පුළුවන්. මෙතන activity logs තියෙනවා.